Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ කරන් ආවේ අපේ අලුත් යාළුවත් එක්ක ගෙවන ලස්සන හවස් වරුවක වීඩියෝ එකක්. නම් බලමුද අද වීඩියෝ එකේ මොකක් වෙයිද කියලා. ඉතින් මේ ඉන්නේ අපිට අලුතෙන් හම්බෙච්ච අලුත් පූස් යාළුවා. මෙයා ඉන්නේ අපේ බෝඩිමේ. ඉතින් මෙයාගේ නම තමයි නිකි. ඉතින් මෙයා ගැන කිව්වොත් මෙයා අපිට හම්බුනේ අපේ බෝඩිමේ උඩම තට්ටුවේ. ඒ කියන්නේ උඩම තට්ටුව හදලා ඉවර නැහැ. ඒකේ මේ කාමරයක හිර වෙලා ඉඳලා තමයි අපිටත් හම්බ වුනේ. හරිම හම්බෙන් තමයි අපිට මේ දකින්න හම්බුනේත්. ඊට පස්සේ දැකලා තමයි මෙයාව බේරගත්තේ අපි. ඒ වෙද්දිත් මෙයා දවස් 10ක් හරි ඊට වැඩිය දවස් ගාණක් වගේ මේ කාමරය තුළ හිර වෙලා ඉඳලා තියෙනවා. මේ ගොඩක්ම කෙට්ටු වෙලා දුර්වල වෙලා එහෙම තමයි හිටියේ. ඒ දවස්වල මේ වැහැපු හින්දා කාමරය ඇතුළට කොහෙන් හරි වතුර ගිහිල්ලා ඒ වතුර බිබී තමයි ඉඳලා තියෙන්නේ. අපි මෙයාව දැක්කට පස්සේ එවලෙම අපේ බෝඩිමේ ඇන්ටිටත් කියලා ඊට පස්සේ ඇන්ටිගේ පුතයි මෙයාව එවලෙම එළියට අරන් තිබ්බා. ඊට පස්සේ පහුවදාම උදේ මෙයාව වෙට් ගාවටත් එක්කන් ගිහිල්ලා බෙහෙත් කරලා මේ එක්කන් ආවා. එයාව එළියට ගද්දිත් එයාගේ ඇහැක් මොකක් හරි වෙලා ඇහැ නිකන් මේ සවුත්තු වෙලා වගේ තුවාල වෙලා වගේ තිබ්බේ. මෙයාගේ පිටෙත් තිබ්බා තුවාල කැලලා. අපි හිතන විදිහට උකුස්සෙක් හරි එහෙම උස්සන් ඇවිල්ලා මෙයාව අතරමං වෙලා වගේ තමයි අපි දැනට හිතන් ඉන්නේ මෙයා ගැන. ඉතින් දැන් අපි මෙයාගේ අර තුවාල වෙච්ච හැට බෙහෙත් දදා කන්න බොන්න දීලා අපි බෝඩිමේ යාළුවොත් එක්ක මෙයාව බලා ගන්නවා හොඳට. ඉතින් ඔහොම තමයි නිකීගේ විස්තරේ. මේ දවස්වල අපිට කැම්පස් එකේ වැකේෂන් හම්බෙලා තියෙන හින්දා අපි හෙට ගෙදර යන්න තමයි හිතුවේ. ඉතින් ඒ ගියාම සතියකින් විතර තමයි ආයෙන්නේ. ඒ හින්දා අපි නිකීව මේ හවස් වරුවේ එයත් එක්ක පොඩ්ඩක් ඉන්නවා කියලා හිතලා තමයි මේ ඉන්නේ. හොඳ වෙලාවට කැම්පස් එකේ වැකේෂන් හම්බෙලා තියෙන අපි කීප දෙනෙක්ට විතරයි. අනිත් ළමයි ඉන්නවා බෝඩිමේ. ඉතින් එයාලට කන්න බොන්න දෙන විදිහයි බෙහෙත් දාන ටිකයි ඔක්කොම කියලා දීලා තමයි අපි ගෙදර යන්නේ. ඉතින් අපි ගෙදර ගිහින් එනකන් එයාලා මෙයාව බලා ගන්නවා කියලා බාරගත්තා. ඉතින් ඒකත් ලොකු දෙයක්. නැත්තම් මෙයාට කරන්න දෙයක් නැහැ. අපිට ගෙදර යන්න වෙන්නේත් නැහැ. ඉතින් ඔහොම තමයි. මේක තමා මං ඔයාලට අර කලින් කිව්ව මෙයාගේ පිටේ තියෙන තුවාල කැලල. මේක මෙයා නිතරම කසනවා. ඒ හින්දා බූල් ගිහිල්ලා මේක මේ වැඩි වෙනවා. අපි මේකටත් මේ දවස්වල බෙහෙත් එකක් කරන ගමන් ඉන්නේ. ඒකත් හොඳ වුණාම මෙයාව එක්කෝ අපේ ගෙදර හරි නැත්නම් අපේ වෙන යාළුවෙක්ගේ ගෙදර හරි අරන් යන්න තමයි හිතාන් ඉන්නේ. එහෙම බැරි වුණොත් මෙයාව ආදරෙන් බලා ගන්න පුළුවන් කැමති කෙනෙක්ට දෙනවා කියලා තමයි හිතාන් ඉන්නේ. මොකද බෝඩිමේ හැමදාම තියාගන්නත් බෑ. අපේ ගෙදරත් අරන් ගියොත් එහෙම මමත් නැහැනේ ගෙදර නිතරම. එතකොට බලා ගන්න විදිහක් නැහැ. එහෙම මොකක් හරි ඉස්සරහට කරන්න තමයි හිතාන් ඉන්නේ. ඉතින් ඔයාලා කැමති කවුරු හරි ඉන්නවා නම් මෙයාව ආදරෙන් බලා ගන්න පුළුවන්. අපි කැමති මෙයාව ඔයාලට දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අලුත් යාළුවා නිකිත් එක්ක අපේ හවස් වරු ගත කරේ. ඉතින් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් යනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.